එහෙනම් සුබ දවසක් කියලා අද සියලු දෙනාම පිළිගන්නවා කවිඳු කේසාර YouTube channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එක හරහා ඔබට දෙන්න යන මේ පණිවිඩයන් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද කියනවා නම් ඔබ දැනටමත් කොරියානු එක්සෑම් එක ලියන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉදිරියේදී එන වසරවල් වල කොරියානු එක්සෑම් එකට මුහුණ දීලා කොරියාව යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ කරුණු පිළිබඳව අනිවාර්යයෙන්ම දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම මේ පිළිබඳව දැනගත යුතුම වෙනවා. ඉතින් ඔබ දන්නවා මේ කොරියානු එක්සෑම් එක ගත්තොත් එහෙම EPS topic exam එක සහ ඊට පස්සේ තියෙන මේ skill test එක එහෙම නැත්නම් කුසලතා පරීක්ෂණයකින් සමන්විත වෙනවා. ඉතින් මේ වෙනකොට මේ කොරියානු exam එක යටතේ එන මේ EPS topic exam එකේදී ඔබ ලබා ගත යුතු අවම ලකුණු අගයන් මේ වෙනකොට HRD ආයතනය විසින් වෙනස් කරලා තිබෙනවා. ඉතින් නිෂ්පාදන අංශයට ලබා ගත යුතු ඒ කියන්නේ මේ EPS topic exam එකට ලබා ගත යුතු අවම ලකුණු ප්‍රමාණයන් මේ වෙනකොට ඉහළ දමලා තියෙනවා. ඊට අමතරව මේ නිෂ්පාදන ශේෂ්ත්‍රයෙන් පස්සේ තියෙන අනිකුත් ශේෂ්ත්‍රයන් ඒ කියන්නේ දීවරාංශය, ඉදිකිරීම් අංශය, සේවාංශය, ඒ වගේ කුසකර්මාන්තාංශය මෙන්න මේ වගේ අංශයන් වලට EPS topic exam එකේදී ලබා ගත යුතු අවම ලකුණු ප්‍රමාණයන් මේ වෙනකොට HRD ආයතනය ඉහළ දමලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබ දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අනික් කාරණාව තමයි EPS topic exam එකට සහභාගී වුණ කෙනෙක් cut off mark එක දැම්මට පස්සේ ඒකෙන් සමත් වෙලා ඊළඟට ඔබ යන්න ඕනේ දෙවනි වටේට. ඒ දෙවනි වටේ තමයි කුසලතා පරීක්ෂණය. මේ කුසලතා පරීක්ෂණයේදී මේ වෙනකොට 2026 ඉඳන් ලොකු වෙනසක් HRD ආයතනය සිදු කරලා තිබෙනවා. අපි බැලුවොත් එහෙම මේ ස්කිල් ටෙස්ට් එක කොටස් තුනකින් සමන්විත වෙනවා. ඉතින් පළවෙනි එක තමයි මොකද්ද මියොන් ජොබ් එක. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණය. දෙවෙනි එක තමයි ෆිසිකල් ටෙස්ට් එක. ඒ කියන්නේ ශාරීරික ඒ යෝග්‍යතා පරීක්ෂණය තියෙන ඒ ෆිසිකල් ටෙස්ට් එක. තුන්වෙනි එක තමයි අර මූලික ක්‍රියාකාරකම්. හරිද? ඒ කුසලතා ටික බලන ඒ ක්‍රියාකාරකම් ඒ තියෙන මේක. හරිද? ඒ ඔන්න ওই විදිහට තමයි මේ ස්කිල් ටෙස්ට් එක සමන්විතල වෙලා තියෙන්නේ. ඉතින් HRD ආයතනය 2026 ඉඳන් ඔන්න ස්කිල් ටෙස්ට් එකත් සැලකිය යුතු විදිහට වෙනස් කරලා තියෙනවා. අපි මුලින්ම බැලුවොත් එහෙම මේ ෆිසිකල් ටෙස්ට් එක. එතකොට මේ ෆිසිකල් ටෙස්ට් එකට අලුතෙන් දේවල් HRD ආයතනය අලුත් ක්‍රියාකාරකම් හඳුන්වලා දීලා තිබෙනවා. බර්පි ටෙස්ට් එක ඊට පස්සේ ඒව කලින් තිබ්බේ නැහැ. හරිද? බර්පි ටෙස්ට් එක ඊට පස්සේ මේ අර තේච හරිද පොඩි ට්‍රොලි එක දාලා වැලි මලු ටිකක් ගෙනියන්න තියෙනවා. ඊට පස්සේ අත් දෙකට වැලි මලු දෙකක් අරගෙන යම්කිසි වටයක් හෝ දෙකක් මට මතක විදියට යන්න තියෙනවා. ඒ වගේ වෙනස් කරලා තිබෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මේ මූලික ක්‍රියාකාරකම් තුනක් අපිට තිබ්බා මේ ගිය වසරවල් වල ස්කිල් ටෙස්ට් එකට. එතකොට මේ 2026 ඉඳන් පවත්වන මේ ස්කිල් ටෙස්ට් එකට ඒ මූලික ක්‍රියාකාරකම් මේ වෙනකොට අලුතෙන්ම හඳුන්වලා දීලා තියෙනවා. හරිද? ඒ පිළිබඳව ඔබට දැන් ලොකු අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගොඩක් කට්ටිය මේ පිළිබඳව දැනුවත්. නමුත් අලුතෙන් මේකට ඇඩ් වෙන අය මේ පිළිබඳව එච්චර දන්නේ නැතුව ඇති. ඉතින් දන්නවනේ ගෑස් කට් එකක් සෙට් කරන්න තියෙනවා. ඊට පස්සේ ග්‍රයින්ඩරේ සෙට් කරගන්න තියෙනවා. ඊට පස්සේ පෙට්ටි පැලට් වලට ගොඩ ගන්න තියෙනවා. මම මේ කිව්වේ නිෂ්පාදන ශේෂ්ත්‍රයට සම්බන්ධ දේවල් පමණයි. දීවර ශේෂ්ත්‍රයට වෙනම තියෙනවා. ඒ එක ප්‍රධාන කර්මාන්ත ශේෂ්ත්‍රයන් වලට අදාළ වෙන එක ක්‍රියාකාරකම් HRD ආයතනය මේ වෙනකොට ඒ කට්ටිය ඔෆිෂියලිම පළ කරලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව මම මගේ YouTube channel එකෙම මීට කලින් වීඩියෝ දාලා ඔබව දැනුවත් කරලා තිබෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඊළඟට තියෙන එක තමයි මේ මියොන් ජොබ් එක. ඒ කියන්නේ අර සම්මුඛ පරීක්ෂණය. ඒතර මේ සම්මුඛ පරීක්ෂණයේදී අහන දේවල් මේ වෙනකොට අර කලින් පාරට වඩා ගොඩක් ඇඩ්වාන්ස් කරලා තියෙනවා. හරිද? ගොඩක් ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් මේ වෙනකොට ඔබෙන් අහන්න ඔන්න නියමිත වෙලා තිබෙනවා. ඉතින් මේ අපි ස්කිල් ටෙස්ට් එක ගත්තොත් එහෙම කලින් මේ මියොන් ජොබ් එකට ඒ කියන්නේ මේ සම්මුඛ පරීක්ෂණයට ටිකක් අඩු ලකුණු ප්‍රමාණයකින් තමයි බැලුවේ. සාමාන්‍යයෙන් ලකුණු 30ක් තමයි මේ සම්පූර්ණ ලකුණු විදියට මේ මියොන් ජොබ් එකට දුන්නේ. හරිද? එතකොට 2026 ඉඳන් ඔන්න ඒ ලකුණු ප්‍රමාණය 50 දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට 2026 ඉඳන් අපි ස්කිල් ටෙස්ට් එක බැලුවොත් එහෙම මේ ස්කිල් ටෙස්ට් එකේ අර මං කිව්වා කොටස් තුනක් තියෙනවා කියලා. මේ කොටස් තුනෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් දෙන්නේ මෙන්න මේ කියන සම්මුඛ පරීක්ෂණයට. ඉතින් මේ සම්මුඛ පරීක්ෂණයේ අහන ප්‍රශ්න ගොඩක් මේ වෙනකොට ඇඩ්වාන්ස් කරලා තියෙනවා. ඉතින් ටිකක් ඔයාලා හොඳට පාඩම් කරන්න වෙයි. මොකද ඒ කට්ටිය අහන ප්‍රශ්න වලට ඔබ කොරියානු භාෂාවෙන් පිළිතුරු දෙන්න ඕන හින්දා. ඉතින් මීට අමතරව HRD ආයතනය මේ සම්මුඛ පරීක්ෂණයේදී ඔබෙන් අහන ප්‍රශ්න සහ උත්තර පිළිබඳව PDF එකක් HRD වෙබ්සයිට් එකේ කට්ටිය දාලා තිනවා. ඉතින් මේ PDF එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. ඉතින් ඒ පිළිබඳවත් ලොකු අවබෝධයක් නැති පිරිසක් මම දන්නවා ඉන්නවා කියලා. ඉතින් ඒ පිළිබඳවත් අද මම මේ වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ PDF එක
පිටු 40 ගණක් විතර තියෙනවා. ප්‍රධාන ප්‍රශ්න 30ක් විතර තියෙනවා. ඒ ප්‍රධාන ප්‍රශ්න 30 යටතේ තව අනු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් ප්‍රශ්න 100 ගණක් විතර තියෙනවා. ඉතින් මෙන්න මේ PDF එකේ තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම මේ මොකේද මේ ස්කිල් ටෙස්ට් එකේ සම්මුඛ පරීක්ෂණයේදී ඔබෙන් අහන්න නියමිත වෙලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබ අනිවාර්යයෙන්ම පාඩම් කරගෙන යන්න වෙනවා. මොකද කියනවනම් මේ ස්කිල් ටෙස්ට් එකේ යටතේ එන මේ සම්මුඛ පරීක්ෂණයට තමයි වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ඔන්න 2026 ඉඳන් දෙන්න නියමිතව තිබෙන්නේ. ඊට අමතරව අර මේ මූලික ක්‍රියාකාරකම් 3ක් තිබ්බනේ කලින්. එතකොට ඒකේ තිබ්බ ඒ ලකුණු ප්‍රමාණය මේ වෙනකොට අඩු කරලා තියෙනවා. මේක වැඩිපුරම දෙන්නේ මේ සම්මුඛ පරීක්ෂණයට. ඉතින් මෙන්න මේ පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එක හරහා කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න යන්නේ. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම මේ කොරියානු එක්සෑම් එක සඳහා මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම් මේක ස්ට්‍රක්චර් එක ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මේ EPS topic එකේ ව්‍යුහාත්මක වෙනස්කම් ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. සහ ඒක පාස් වුණාට පස්සේ තියෙන ස්කිල් ටෙස්ට් එකේ ඒ ව්‍යුහාත්මක වෙනස් වීම පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් මම ලස්සනට අද මේ වීඩියෝ එක හරහා A to Z කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවද මේ වෙනස් වුනේ, කොහොමද ලකුණු වෙනස් වෙලා තියෙන්නේ, කොහොමද ස්කිල් ටෙස්ට් එක පවත්වන්න මේ කටිය නියමිත වෙලා තියෙන්නේ, කොහොමද ලකුණු එහා මෙහා වීම වැඩි වීම අඩු වීම කොහොමද වෙලා තියෙන්නේ, ඒ පිළිබඳව ගොඩක් ලොකු තොරතුරු ප්‍රමාණයක් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අර PDF එක ඩවුන්ලෝඩ් කරන්න කොහොමද, ඒ පිළිබඳවත් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම්ින් ඉන්නවා. තාමත් ඔබ කවින්දුකේස්සාර YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ කොහොමද නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඉතින් මේ ගැන කතා කරන්න අපි දැන් යම් වීඩියෝ එකට. හරි මම මේ දැන් ඇවිල්ලා ඉන්නේ කොරියාවේ HRD ආයතනයට අයිති ඔෆිෂියල් වෙබ්සයිට් එක තුලට. ඉතින් මේක තමයි පළමුවෙන්ම අපිට පේන්න තියෙන මේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ඔයාලට ආවට පස්සේ මෙන්න මෙතන පේනවා ඇති ඔයාලට කස්ටමර් සර්විස් කියලා තියෙනවා. මෙන්න මෙතන අනවුන්ස්මන්ට් කියන එක යටතට ගියත් ඔබට මේ පිළිබඳව ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට මේ මෙතෙන්ට ආවට පස්සේ මේක තමයි හෝම් පේජ් එක. මේක පොඩ්ඩක් මේ විදිහට පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා අනවුන්ස්මන්ට් කියලා. මෙන්න මෙතන මෝ කියන එක ක්ලික් කරාට පස්සෙත් ඔබට මේ අවශ්‍ය තැනට යාමට හැකියාව තියෙනවා. කෙසේ වෙතත් මම මෙතෙන්ට එන ලින්ක් එක මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. ඒ ලින්ක් එක භාවිතා කරලා ඔබට මේ තැනට එන්න හැකියාව තිබෙනවා. ඉතින් මම මේක ඉස්සෙල්ලාම කොරියානු භාෂාවට මේක කන්වර්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන 2026 තුන්වෙනි මාසයේ 6 වෙනිදා තමයි මේ අනවුන්ස්මන්ට් එක මේ කට්ටිය මේ විදිහට දාලා තියෙන්නේ. දැන් මම ඒක මේ විදිහට ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා 2026 තුන්වෙනි මාසේ 6 වෙනිදා පස්වරු 2:21ට තමයි මෙන්න මේ අනවුන්ස්මන්ට් එක මේ කට්ටිය HRD වෙබ්සයිට් එකේ පළ කරලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා බලමු මේ මොකද්ද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති 2026 කියලා මෙන්න මෙතන තියෙනවා පියොන්ග්යොන් සාහන් කියලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි එක යටතේ තියෙනවා හංගුගෝ නියුයෝක් සිහොම්. ඒ කියන්නේ EPS topic exam එක ගැන තමයි මේ කියන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා චේජෝ ඕප් මෙතන තියෙනවා 55 චොම් කියලා තියෙනවා. ඒ කියන්නේ ලකුණු 55 කියන එක තමයි. ඉතින් මෙතෙක් කල් මේ EPS topic exam එකට නිෂ්පාදන අංශය සඳහා අවම ලකුණු සංඛ්‍යාව විදිහට මේ කට්ටිය බැලුවේ 55 කියන අගය. නමුත් මේ 2025 කියන්නේ මේ 2026 ඉඳන් තමයි මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා කියලා මේ කට්ටිය පල්ලෙහෙන් සඳහන් කරලා තියෙන්නේ. නමුත් අනිවාර්යයෙන්ම දැන් 2025 කොරියානු එක්සෑම් එක ලිව්වට අනිවාර්යයෙන්ම කට් ඔෆ් මාක් දෙන්නේ 2026 අවුරුද්දේ. හරිද? ඉතින් ඒකින්ද අපි හිතනවා 2026 ඉඳන්ම ඒ කියන්නේ 2025 කොරියානු එක්සෑම් එක දැන් 2026 කට් ඔෆ් මාක් එක දාන්න තියෙන හින්දා එහෙම දාන දැන් ඉස්සරහටනේ කට් ඔෆ් මාක් එක දාන්න නියමිතව තිබෙන්නේ. නමුත් 2025 කොරියානු එක්ස් පටන් ගත්තේ 2025 වසරේ තමයි පටන් ගත්තේ. නමුත් ඉස්සරහට මේක දාන හින්දා මම හිතනවා මේ කියන ක්‍රමවේදයන් 2025 කොරියානු එක්සෑම් එකේ ඉඳන්ම ඉදිරියට පවත්වාගෙන යයි කියලා. කොහොම හරි නිෂ්පාදන අංශයට අවම ලකුණු 55 තමයි දීලා තිබ්බේ. නමුත් මේ කට්ටිය ලකුණු 5කින් මේක ඉහළ දමලා තියෙනවා. ඉතින් 2026 ඉඳන් කියන්නේ අනිවාර්යෙන්ම EPS topic exam එකට නිෂ්පාදන අංශයට
ලකුණු 60ට වඩා අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ලකුණු 60 හෝ 60ට වඩා අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ඒක තමයි අවම අගය. මේ ලකුණු වලට වඩා ඉහළින් ඔබ අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ඒතකොට තමයි EPS topic exam එක සමත් කියලා මේ කට්ටිය පිළිගන්නේ. ඉතින් මේ ලකුණු 60ට වඩා ඔයාලා උඩින් ගත්තට ඔයාලා EPS topic exam එක සමත් වෙන්නේ නැහැ. මොකද කියනවා නම් මේ කට්ටිය දාන cut off mark එකට වඩා ඔබ ඉහළින් ලකුණු අරගෙන තියෙන්න ඕනේ. එහෙම අරගත්තොත් පමණයි ඔබ දෙවනි වටය. ඒ කියන්නේ කුසලතා පරීක්ෂණයට යාම සඳහා ඔබ සුදුසුකම් ලබන්නේ. ඉතින් මේ කට්ටිය කියලා තියෙන විදිහට දැන් නිෂ්පාදන අංශයට අම වශයෙන් EPS topic exam එකට ලකුණු 60 හෝ 60ට වඩා ලබාගත යුතු වෙනවා. අවම ලකුණු අගය. ඊට පස්සේ තියෙනවා මේ මෙතන තියෙනවා මොකද්ද? සුසෝ ඔප්චෝන් කියලා තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන ශාස්ත්‍රය හැර අනිකුත් ශාස්ත්‍ර. ඒ කියන්නේ දීවරාංශය, ඉදිකිරීම් අංශය, ඊට පස්සේ තියෙන ඔය මොන වගාංශය, කුසිකර්මාන්තාංශය, සේවාංශය, අන්න ඒ වගේ අංශයන් වලට අවම ලකුණු මෙතෙක් කල් තිබ්බේ අවම ලකුණු EPS topic එකට ගන්න ඕනේ 40 කියලා. නමුත් මේ කට්ටිය මේකත් ලකුණු 5කින් ඉහළ දාලා තියෙනවා. ලකුණු 45 හෝ 45ට වැඩියෙන් ඔබ EPS topic එකට ගන්න ඕනේ. එහෙම ගත්තොත් තමයි මේ EPS topic exam එක සමත් වෙන්නේ. ඉතින් ඔබ 45ක් ගත්ත කියලා කොහොමත් EPS topic exam එක සමත් වෙන්නේ නැහැ. මේ කට්ටිය දාන මේ EPS topic exam එකේ ඒ cut off mark එකමුත් ඉහළින් ඔබ ලකුණු අරගෙන තියෙනවා නම් තමයි ඔබ දෙවනි වටයට යෑම සඳහා සුදුසුකම් ලබන්නේ. ඊට පස්සේ තියෙනවා දෙවනි වටය කියන්නේ මොකද්ද? කිනන් සුජුන් පියොංගා කියලා තියෙනවා. ඉතින් මේ කිනන් සුජුන් පියොංගා කියන්නේ මොකද්ද? කුසලතා පරීක්ෂණය. මෙන්න මේ යටතේ මේ කට්ටිය කියලා තිනවා කිචෝ කිනන් කියලා තියෙනවා. කිචෝ කිනන් කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය මේ මූලික කුසලතා. ඒතකොට මේ මූලික කුසලතා වලට බලන ඒ ලකුණු ප්‍රමාණය මේ කට්ටිය පහළ දාලා තිනවා කියලා තමයි මෙතෙන්දී මේ ත්‍රිකෝණයක් මේ පල්ලයට හරවලා මේ කට්ටිය මෙතෙන්දී පෙන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා මියොන් ජොබ්. මියොන් ජොබ් එක කියන්නේ මොකද්ද? සම්මුඛ පරීක්ෂණය. මෙන්න මේ සම්මුඛ පරීක්ෂණයට බලන ලකුණු ප්‍රමාණය ඒ කට්ටිය ඉහළ දාලා තිනවා කියලා තමයි මේ මෙතන රතු පාටින් ත්‍රිකෝණයක් උඩට හරවලා මේ කට්ටිය පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට පේනවා ඒ කොහොමද ලකුණු වෙනස් වෙලා තියෙන්නේ කියලා මේ කට්ටිය මෙතෙන්දී දක්වලා තිබෙනවා. මම ඒක පොඩ්ඩක් zoom කරලා ඔයාලට පෙන්නන්නම්. මොකද නැත්තම් මේ අකුරු හරියටම පේන්නේ නැති හින්දා. මේ විදිහට මම පොඩ්ඩක් zoom කරලා ඔයාලට පෙන්නන්නම්. එතකොට ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති කිනන් සිහොම් පියොන්ග්යොන් සාහන් කියලා තියෙනවා. ඉතින් මුලින්ම මේ කට්ටිය මෙන්න මෙතෙන්දී ඔකට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි ඒක දීලා තියෙන්නේ. පෙජොම් පියොන්ග්යොන් මිඩ් සින්චෙ චොම්බෝ චික්ජොන් කියලා තියෙනවා. එතකොට මේ පෙජොම් පියොන්ග්යොන් කියන්නේ මොකද්ද? ලකුණු වෙනස් වීම සහ මේ ශරීරය හා සම්බන්ධ ඒ මිනුම් තමා මෙතෙන්දී මේ කට්ටිය සරලව අදහස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලකුණු වෙනස් වීම සහ සින්චෙ චොම්බෝ කියන්නේ ඔබගේ ඒ ශරීරය පිළිබඳව තොරතුරු චික්ජොන් කියන්නේ අපි දන්නවා මනිනවා. හරිද? එතකොට මෙතන අපි කියමු ශරීරය පිළිබඳව තොරතුරු මැන බැලීම. අන්න ඔය වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන බැලූ බැල්මටම තියෙනවා මේ රතු පාටින් ඔයාලට පේනවා ඇති. හරිද? රතු පාටින් තියෙන්නේ මේ 2026 සිට මේ කට්ටිය අලුතෙන්ම එක් කරලා තියෙන අලුත් දේවල්. හරිද? අලුත් ලකුණු තමයි ඔය රතු පාටින් වෙනස් කරලා තියෙන්නේ. ඒතකොට මේ රතු පාටින් තියෙන දේවල් තමයි ඔන්න ස්කිල් ටෙස්ට් එකට අලුතෙන් එකතු වෙලා තියෙන්නේ සහ අලුතෙන්ම ලකුණු ඔන්න වැඩි කරලා තියෙන දේවල්. හරිද? ලකුණු එහා මෙහා කරලා තියෙන දේවල් තමයි ඔය රතු පාටින් ඔබට පේන්න තියෙන්නේ. අපි බලමු එකින් එක කොහොමද මේ දේවල් වෙලා තියෙන්නේ කියලා. ඔබට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා කූබුන් කියලා තියෙනවා. එතකොට මේ කූබුන් කියන්නේ මොකද්ද? වර්ගීකරණය. ඊට පස්සේ තියෙනවා චොන් චොම් කියලා තියෙනවා. ඒ කියන්නේ මුළු ලකුණු. ඊට පස්සේ තියෙනවා සේබු නේයොන් කියලා තියෙනවා. ඒ කියන්නේ විස්තර. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන හබ්කේ කියලා තියෙනවා. ඒ කියන්නේ මුළු ලකුණු සාමාන්‍යයෙන් මේ බෙක්චොම් කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ 100න් තමයි නිෂ්පාදන අංශයට දෙන්නේ. හරිද? මෙතෙක් කල් එහෙම තමයි තිබ්බේ. මේ තියෙන්නේ චොනොප් චොන් කියලා තියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිෂ්පාදන අංශයට මේ කුසලතා පරීක්ෂණයට ලකුණු 100න් තමයි මෙතෙක් කල් දුන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙනම් මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති ඕප් ත්‍රික්‍රේ කියලා තියෙනවා. එතකොට මේ ඕප් කියන්නේ දන්නවනේ දීවරාංශය දැන් 2025 කොරියානු එක්සෑම් එක තියෙන්නේ නිෂ්පාදනාංශයට සහ දීවරාංශයට පමණයි. එතකොට අනිකුත් අංශ නැහැ. එතකොට මේ දීවරාංශයට මෙතෙක් කල් සහ මේ ඉදිරියටත් තියෙන්නේ ඉදිරියටත් මේකේ මේ කුසලතා පරීක්ෂණයේ ලකුණු දුන්නේ ලකුණු 100න් නෙවෙයි 110යි. එතකොට ඒ කට්ටියට EPS topic exam එකට ලකුණු දෙන්නේ 90යි. හරිද? නමුත් ඔබ දැන් මේ ටැබ් එකෙන් EPS topic exam එක කරන්න ගියාට පස්සේ එතන තියෙන ලකුණු ප්‍රමාණය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. මොකද මෙතන අවසාන කඩින් ලකුණු දාද්දී ඔබට 90න් තමයි ලකුණු දෙන්නේ. එතකොට
වැඩි බරක් මේ කටිය දෙන්න මොකේටද මේ කුසලතා පරීක්ෂණයට. ඒ කියන්නේ මේ නිෂ්පාදන ශේෂ්ත්‍රය හැරෙන්න අනිකුත් ශේෂ්ත්‍රයන් වලට 110න් තමයි දෙන්නේ. ඒක තමයි මේ පල්ලෙහැම් මේ කටිය ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා ඇති මෙන්න මේ සෙක්ෂන් එකේ මේ වම් අත පැත්තේ තියෙන්නේ මෙතෙක් කල් පැවති තත්ත්වය. සහ මේ ඔයාලට පේනවා ඇති මෙතන මේ ඊතල දාලා තියෙනවා දකුණු අත පැත්තට වෙන්න. මේ 2026 සිට මේ කට්ටිය වෙනස් කරපු විදිහ. හරිද? ලකුණු ක්‍රියා පටිපාටි ඒ වෙනස් කරපු විදිහ තමයි මේ දකුණු අත පැත්තෙන් ඔබට පේන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතන තියෙනවා චේරියොක්. මේ චේරියොක් කියන්නේ මොකද්ද? ෆිසිකල් ටෙස්ට් එක. ඉතින් මෙතෙක් කල් මේ ෆිසිකල් ටෙස්ට් එකට ලකුණු 30න් තමයි දුන්නේ. මේ කුන්රියොක් කියන්නේ මොකද්ද? මාංශ පේශි වල ශක්තිය. ඒකට ලකුණු 20ක් දුන්නා. ඊට පස්සේ සිම්පේ චිකුරියොක් කියලා තියෙනවා. සිම්පේ චිගුරියොක් කියලා තියෙනවා. ඒකට ලකුණු 10ක්. මේ සිම්පේ චිගුරියොක් කියන්නේ සාමාන්‍ය විඳ දරා ගැනීමේ ශක්තිය. ඒ කියන්නේ විඳ දරා ගැනීමේ හැකියාව. ඒකට සාමාන්‍ය ලකුණු 10න් තමයි මෙතෙක් කල් දුන්නේ. එතකොට මේ 20යි 10යි එකතු කරලා 30න් තමයි මුළු ලකුණු 30කින් තමයි මේ ෆිසිකල් ටෙස්ට් එකට මෙතෙක් කල් ලකුණු දුන්නේ. ඊට පස්සේ මේ කට්ටිය මේක කිසිදු වෙනසක් කරන්නේ නැතුව ඔයාලට පේනවා දකුණු අත පැත්තේ තියෙනවා. එතකොට 2026 මේ ෆිසිකල් ටෙස්ට් එක කිසිදු වෙනසක් කරන්නේ නැතුව ඒ ලකුණු 30 ඒ විදිහටම දෙනවා. ඊට පස්සේ දෙවෙනියට තියෙන මොකද්ද? කිචෝකිනන් කියන එක. ඒ කිචෝකිනන් කියන්නේ මොකද්ද? මූලික කාර්යයක්. කියන්නේ මූලික කුසලතා. ඒකට මෙතෙක්කල් තිබ්බේ ලකුණු 40ක් තමයි මුළු ලකුණු 40කින් තමයි දුන්නේ. මේ කොන්තෝන් කියලා තියෙන්නේ සාමාන්‍ය පොදු. හරිද? පොදුවේ ගන්න එකක් තමයි මේ කෝතෝන් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපිට මූලික කුසලතා ගිය පාර ස්කිල් ටෙස්ට් එකට එක්කෙනෙක්ට 3ක් තිබ්බා. හරිද? අපි නිෂ්පාදන අංශය ගත්තොත් එහෙම අර පින් බෝඩ් එකට පින් දාන්න තිබ්බා, වලලු ගහට වලලු දැමීම, ඊට පස්සේ අර බෝල්ට් ඇන් නට් සෙට් කරන්න එකක් තිබ්බා. ඔන්න ඔය වගේ ඒවානේ තිබ්බේ. එතකොට මේ කොන්තෝන් කියන්නේ පොදු. එතකොට කොන්තෝන් එක යටතේ මොන අංශය තෝරගත්තත් අපිට මතකයි පහුගිය අවුරුදු වල ස්කිල් ටෙස්ට් එකට තිබ්බා පින් බෝඩ් එකට පින් දාන්න. හරිද? ඒක තමයි මේ කොන්තෝන් කියන එකෙන් මම හිතන්නේ අදහස් කරලා තියෙන්නේ මේ කට්ටිය. ඒකට ලකුණු 20ක් දුන්නා. ආයතිනෝ ඔප්චෝන් බියල් තක්වා. ඒ කියන්නේ ඔබ තෝරගත්ත කර්මාන්ත ශේෂ්ත්‍රයට අදාළ කරන විශේෂයෙන්ම මේ කට්ටිය සකස් කරලා තිබ්බ කුසලතාවයන් තව දෙකක් ඔයාලට කරන්න තිබ්බා. එතකොට ඒකට ලකුණු 20ක් තිබ්බා. එතකොට 20 20 එකතු කරලා මුළු ලකුණු 40න් තමයි මෙතෙක් කල් මේ කිචෝ කිනන් එකට ලකුණු දුන්නේ. නමුත් මේ කට්ටිය මේක වෙනස් කරලා දකුණු අත පැත්තේ ඔයාලට පේනවා මේ ලකුණු 40ක් තිබ්බක ලකුණු 20ක් කපා හැරලා දැන් ලකුණු 20යි ඒකට දෙන්නේ. ඔයාලට පේනවා ඇති රතු පාට අකුරෙන් මේ කට්ටිය සඳහන් කරලා තියෙනවා. එතකොට මේ කට්ටිය මෙතන අර කොන්තොන් කියන එකක් මෙතන සඳහන් කරලා නැහැ. ඔයාලට පේනවා ඇති දැන් මෙතන සඳහන් කරාට ඒ කියන්නේ අර පින් බෝඩ් එකට පින් දාන්න. ඒක හැමෝටම තිබ්බේ ගන්නේ. නමුත් මෙතන මේ කට්ටිය කියලා තියෙන්නේ මොකද්ද? ඔප්චෝන් බියල් තක්වා. ඉතින් ඒ කට්ටිය කියන්නේ ඔබ තෝරගත්ත ඒ කියන්නේ තෝරගන්න එකක් තිබෙත් නෑනේ. හරිද? දැන් සාමාන්‍ය ඒ කාලේ අපි විභාගයේ තෝර ඇප්ලිකේෂන් එක දාද්දිම නිෂ්පාදනාංශය යටතේ තිබ්බ ජොයිනින්ද එසෙම්බල්ද නැත්තම් මෙෂරින් එහෙම කියලා අපිට තෝරන්න තිබ්බා. එහෙම තෝරන්න තිබ්බේ නෑ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද්ද මේ ගැන වෙන්නේ කියලා. එතකොට මේ මූලික කුසලතා යටතේ ඔප්චෝන් බියල් තක්වා කියලා තමයි තියෙන්නේ. එතකොට කර්මාන්ත ශේෂ්ත්‍රයට අදාළ විශේෂිත කුසලතාවයන් කිහිපයක් ඔබට එතෙන්දී දීමට හැකියාව තියෙනවා. අපි දන්නේ මොන වගේ කුසල මොන වගේ ක්‍රියාකාරකම් ඔබට දෙයිද කියලා. මොකද කියනවා නම් දැන් අපි තව පොඩ්ඩක් ඉදිරියේදී බලමු මොකද්ද වෙන්නේ කියලා. මොකද තාම මේ EPS topic exam එකේ cut off mark එක දුන්නේ නැහැ. ඒක දුන්නට පස්සේ අනිවාර්යයෙන්ම මේ උපදෙස් මාලාවක් දෙනවා. ඔබ අහවල් දවසේ අහවල් සෙෂන් එකට තමයි ස්කිල් ටෙස්ට් එකට ආයුතු වන්නේ තියෙන තැන. ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම උපදෙස් පත්‍රිකාවක් දෙනවා. ඒතර මේ උපදෙස් පත්‍රිකාවේ මම හිතන විදිහට ඔබට තියෙන ඒ ක්‍රියාකාරකම් ඒ දේවල් පිළිබඳව අනිවාර්යයෙන් මේ උපදෙස් පත්‍රිකාවේ කට්ටිය සඳහන් කරලා විස්තරයක් දායි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඉතින් ගිය පාරවල් වලත් අන්න ඒ විදිහම තමයි සිද්ධ වුනේ. නමුත් අපිට මේ වෙනකොට කියන්න හැකියාවක් නැහැ. මෙන්න මේක තමයි ඔබට එන්නේ ක්‍රියාකාරකම කියලා. ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? මම දැක්ක අර වීඩියෝ එකේ තියෙනවා සාමාන්‍යයෙන් නිෂ්පාදන ශේෂ්ත්‍රයට මේ දාලා තිනවා නිෂ්පාදන ශේෂ්ත්‍රයට සහ සේවා එක කියන අංශයට ක්‍රියාකාරකම් සාමාන්‍ය 7ක් වගේ තියෙනවා. අර මගේ මතක විදිහට. ඒකට ඔයාලා යනවා නම් මේ දැනට මේ ඔක්කොම පුරුදු වෙලා යන එක තමයි හොඳයි කියලා මම විශ්වාස කරන්නේ. ඊට පස්සේ අපි බලමු මියොන් ජොබ්. මියොන් ජොබ් කියන්නේ මොකද්ද? සම්මුඛ පරීක්ෂණය. ඒකට මෙතෙක් කල් තිබ්බේ ලකුණු 30යි. මේ යටතේ තියෙනවා සේබු නේයොන් ඌචක් චම්ගෝ කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ කට කියලා තියෙන්නේ
මේ පිළිබඳව තොරතුරු මේ දකුණු අත පැත්තේ සඳහන් වෙනවා කියලා. ඉතින් කලින් තිබ්බෙත් 30යි ඔන්න අලුත් ක්‍රමය යටතේ මේ 30 කියන ලකුණු තව 20කින් ඉහළ නංවලා තියෙනවා. එතකොට සම්මුඛ පරීක්ෂණයට දැන් ලකුණු 50න් තමයි ඔන්න දෙන්නේ. ඒතකොට සම්මුඛ පරීක්ෂණය තමයි වැඩිම ලකුණු ප්‍රමාණයක් 2026 මේ ස්කිල් ටෙස්ට් එක යටතේ ඉදිරියේදී ඔන්න වැඩි කරලා තියෙනවා දෙන්න නියමිතව කරලා තිබෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ පල්ලෙහෙන් තියෙන මොකද්ද නිෂ්පාදන ශාස්ත්‍රය ගැන තමයි මම දැන් කිව්වේ. නිෂ්පාදන ශාස්ත්‍රයට පස්සේ තියෙන අනිත් ශාස්ත්‍රයන් වලට තමයි මෙන්න මේ විදිහට ඒ කටිය ලකුණු දීලා තියෙන්නේ. ඉතින් දැන් දීවරංශය තමයි තියෙන්නේ මේ පාර. එතකොට චේරියොක් කියන ෆිසිකල් ටෙස්ට් එකට ලකුණු 40යි දෙන්නේ. මම උඩදී පැහැදිලි කරා. ඉතින් ඒ 40 ඒ විදිහටම මේ පාරත් ඔන්න දෙනවා. ඊට පස්සේ දෙනවා කිචෝකිනන්. කිචෝකිනන් එකට ලකුණු 40ක් තමයි දුන්නේ. අර පොදු ක්‍රියාකාරකම සහ අර ඔප්ෂන් ජෙල් ත්‍රික්වා කියන්නේ එතින් එන ක්‍රියාකාරකම් දෙකක් තිබ්බා කලින් පාරවල් වල. එතකොට මේ 20 20 එකතු කරලා 40ක් තමයි මෙතෙක් කල් පැවතියේ. නමුත් ඒක අර උඩින් කිව්ව විදිහටම ඔන්න 20ක් කපා හැරලා දැන් ලකුණු 20ක් තමයි කිචෝකිනන් එකට දෙන්නේ. ඒ කියන්නේ මූලික ක්‍රියාකාරකම් ඒ කිහිපයට හරිද ක්‍රියාකාරකම් 3ක් එනවද නැත්නම් 4ක් 5ක් එනවද කියලා කියන්න තාම දන්නේ නැහැ. හරිද? ඒක තමයි මම කිව්වේ අර ඉදිරියේදී කට් ඔෆ් මාක් එක දැම්මට පස්සේ උපදේශ පත්‍රිකාවක් දෙයි නැත්නම් එතෙන්න ගිහිල්ලා ඒ කට්ටිය අහඹු ලෙස අර තියෙන ක්‍රියාකාරකම් වලින් කිහිපයක් දෙන්න පුළුවන්. ක්‍රියාකාරකම් ඔක්කොම දෙන්න පුළුවන්. නැත්නම් කිහිපයක් දෙන්න පුළුවන්. ඒ කට්ටියට හිතුමනාපේ අපි දන්නේ නැහැ මොනව වෙයිද කියලා අපි ඉස්සරහට බලමු. ඉතින් දැනට ඔබට කරන්න තියෙන්නේ තියෙන හැම ක්‍රියාකාරකමක්ම පුරුදු වෙලා යන එක තමයි. ඊට පස්සේ තියෙනවා මියොන් ජොබ් ඒකට කලින් 30ක් තමයි ලකුණු දුන්නේ. ඉතින් දීවරංශයට කියලාත් නෑ මේ පාර එක 50න් තමා දෙන්නේ. ඔන්න ওই විදිහට තමයි මේකේ ලකුණු වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන යටින් තියෙනවා මොකද්ද? මේ චේරියොක් එක. ඒ කියන්නේ ෆිසිකල් ටෙස්ට් එකට එන ඒ කරුණු පිළිබඳව තමයි සාමාන්‍ය මේ කට්ටිය සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු මේ කුබුන් කියන්නේ වර්ගීකරණය. එතකොට මෙන්න මෙතන තියෙනවා සේබුන් කියන්නේ විස්තරය. මෙතන තියෙනවා කොන්තොන් කියන්නේ අර පොදුවේ එන ක්‍රියාකාරීත්වය. ත්‍රික්වා කියන්නේ විශේෂත්වයන්. ඊට පස්සේ මේ ක්වාචේ මියොන් කියන්නේ මොකද්ද? පැවරුම. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා හන්සිටොග් මිසේ හෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? తాවකාලිකව ක්‍රියාත්මක නොකිරීම. එතකොට මෙතන මේ පොදුවේ කිසිම දෙයක් මේ කට්ටිය මේ පාර කරන්නේ නැහැ කියලා තමයි තියෙන්නේ මේ ෆිසිකල් ටෙස්ට් එක යටතේ. ඊට පස්සේ ත්‍රික්වා කියලා තියෙනවා මෙන්න මෙතන ඔප්ෂන් බියල් ක්වාචේ හන්ගේ කියලා තියෙනවා. මම හිතන විදිහට මේ ෆිසිකල් ටෙස්ට් එකේදී ඔබ දකින්න ඇති දැන් නිෂ්පාදන අංශයේ මම දැක්කා මේ වීඩියෝ එකේදී තියෙනවා ඔබට වැලි මලු දෙකක් අතට දීලා තියෙන අතට අරගෙන යම්කිසි දුර ප්‍රමාණයක් ගිහිලා වටයක් කැරකිලා එන්න තියෙනවා. නැත්තම් තව එකක් මම දැක්කා සාමාන්‍යයෙන් කිලෝ 20ක් විතර බර මට මතක විදිහට ඒ මලු තුනක් අර තේචා කියන්නේ හරිද? ඒ පොඩි ට්‍රොලියකට හරිද? ඒ ට්‍රොලියකට දාගෙන වටයක් ගිහිල්ලා එන්න ඔන්න ඔය වගේ සිද්ධියක් තියෙනවා. එතකොට ඒ දෙකෙන් එකක් මේ විදිහට එයි කියලා තමයි මේ ත්‍රික්වාහයක යටතේ මේ තියෙන ඔප්ෂන් බියල් ක්වාචේ හංගේ කියලා තමයි තියෙන්නේ. දෙකක් කියලා නෑ හංගේ කියලා තියෙන්නේ. ඒ දෙකෙන් එකක් එයි කියලා තමයි මට නම් විශ්වාස. අද මොනව වෙයිද කියන්න බෑ. ඔබ කෝකටවත් ඒ හැම දෙයකම සූදානම් වෙලා යන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් අර කුරුමා කුරුමා එකට දාගෙන ඔය වැලි කොට්ට ටික දාගෙන ඒ වටේ යන්න තියෙනවා. කුරුමා කියන්නේ අර තේචා කියන එකම තමයි. හරිද? මොකද නෝනම් අපි කොරියාවේ වැඩ කරද්දී ওই ට්‍රොලිය හරිද? අපි තේචා කියලා භාවිතා කරන්නේ නැහැ. මොකද කොරියන් කට්ටියත් ඕකට කිව්වේ කුරුමා කියලා. හරිද? ඒ කවදා හරි කොරියාව ගියාට පස්සේ ඕක ඔයාලා තේචා කියලා පොතේ තිබ්බට ඔබට ඇහි මේකට කියන්නේ කුරුමා කියලා. හරිද? කුරුමා කියන නමත් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මොකද්ද? කොන්තොන්. මෙන්න මේක. හරිද? මේක නම් ඒ කියන්නේ චේරියොක්. මේ තියෙන ෆිසිකල් ටෙස්ට් එක කියලා. හරිද? ෆිසිකල් ටෙස්ට් එක කොන්තොන් කියලා තියෙනවා. ඒ කියන්නේ පොදුවේ තියෙනවා අක්‍රියොක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ග්‍රහණ ශක්තිය. ඒ කියන්නේ අතේ ශක්තිය තමයි මේ අක්‍රියොක් කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පේගන් රියොක්. මේ පේගන් රියොක් කියන්නේ මොකද්ද? කොන්දේ ශක්තිය. හරිද? එතකොට තියෙනවා කී තියෙනවා මොම්මුගේ කියලා තියෙනවා. කී කියන්නේ උස, මොම්මුගේ කියන්නේ ශරීරයේ බර. ඉතින් ඒ ටික පොදුවේ බලනවා කියලා තියෙනවා. ඉතින් ඒකට ඔබ සූදානම් වෙලා ඉන්න. ඉතින් මේ ශරීර ස්කන්ධ දර්ශකය තමයි මෙතන මේ උසට සල්ලන බර ඔය වගේ දේවල් තමයි බලන්නේ. ඉතින් ඒ පිළිබඳව මගේ YouTube channel එකේ මම ඕන තරම් වීඩියෝ දාලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඒව ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලලා දැනුමක් ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ත්‍රික්වාහයක යටතේ මොකද්ද? බෝපි ටෙස්ට් කියලා තියෙනවා. මේ බෝපි ටෙස්ට් කියන්නේ මොකද්ද? අර බර්පි ටෙස්ට් එක. ඉතින් මේ බර්පි ටෙස්ට් එකත් අනිවාර්යයෙන්ම මේ ෆිසිකල් ටෙස්ට් එක යටතේ මේ කටිය පවත්වනවා කියලා තමයි මෙන්න මෙතෙන්දී සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මේක. මේක තමයි දැන් වැදගත්ම එක. ඒක මම පොඩ්ඩක් මෙහාට ගන්න. ඒතකොට ලේසි. ඒක තමයි මොකද්ද? මියොන්ජොක් කොම්ජන් කන්වා. මෙතන මේ මියොන්ජොක් කොම්ජන් කන්වා කියන්නේ මොකද්ද? සම්මුඛ පරීක්ෂණය ශක්තිමත් කිරීම.
එතකොට ඔයාලට පේනවා මෙන්න මේ වම් අත පැත්තේ තියෙන්නේ මෙතෙක් සම්මුඛ පරීක්ෂණය පැවති විදිහ සහ මේ ඊතලයෙන් දකුණු අත පැත්තේ තියෙන මොකද්ද 2026 සිට සම්මුඛ පරීක්ෂණය මේ කට්ටිය අලුත් කරලා ලකුණු එහා මෙහා කරලා තියෙන විදිහ. දැන් අපි ඒක බලමු. මේ කූබුන් කියන්නේ මොකද්ද? සාමාන්‍ය වර්ගීකරණය නැත්නම් අංශය කියලා අපිට ගන්න පුළුවන්. පෙජොම් කියන්නේ මොකද්ද? ලකුණු සංඛ්‍යාව. ඒ කියන්නේ ලකුණු දෙන විදිහ තමයි මේ පෙජොම් කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා සේබුනියොන් කියන එක. ඒ කියන්නේ විස්තරය. අපි බලමු හප්කේ කියන්නේ මුළු ලකුණු මෙතෙක් පැවතියේ ලකුණු 30යි. නමුත් ඔයාලට පේනවා දැන් මේ මියොන් ජොබ් එකට ලකුණු 50ක් දක්වා මේ කට්ටිය වැඩි කරලා තියෙනවා. කලින් 30යි තිබ්බේ දැන් 50ක් දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් පළවෙනිට තියෙන්නේ මොකද්ද? චගිසෝගේ මිත් තෙදෝ. මේ චගිසෝගේ මිත් තෙදෝ කියන්නේ චගිසෝගේ කියන එක ඔයාලා හැමෝම දන්නවා. ඒ කියන්නේ තමන් ගැන හඳුන්වා දීමේ පොඩි කතාවක් කරන්න තියෙනවා. ඒත් එක්කම තෙදෝ කියන්නේ මොකද්ද? ආකල්ප. හරිද? ඔයා චගිසෝගේ එකක් කරනවා වගේම ඔයාගේ ආකල්ප. ඒ කියන්නේ හැසිරීමත් ඒ කට්ටිය බලනවා. ඒ කියන්නේ අන්‍යයන් හසයෝ කියලා ආචාර කරලා සුහදශීලීව hina වෙලා ඒ දේවල් පිළිබඳව තමයි මේ චගිසෝගේ එකත් එක්ක ඒ කට්ටිය බලන්නේ. ඒක තමයි මේ තෙදෝ කියලා කියන්නේ. ඒකින්ද ඔබ අනිවාර්යෙන්ම අන්‍යයන් හසයෝ කියලා නැමිලා හරිද? හොඳට නැමෙන්න. හරිද? වෙන තැන්වල නැමෙන්න එපා. මෙතන හොඳට නැමිලා ඔයාලා හොඳට කතා බහ කරන්න. ඒකට කලින් ලකුණු 3ක් දුන්නා චගිසෝගයකට. දැන් ඔයාලට පේනවා 3ක් තිබ්බ ලකුණු දෙකට මේ කට්ටිය අඩු කරලා තියෙනවා. හරිද? ඉතින් 2026 ඉඳන් චගිසෝගයකට ලකුණු දෙකක් තමයි ඔන්න දෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා මොකද්ද? කිචෝ තේහවා මිත් හෙන්දොන් චිසි කියලා තියෙනවා. මේ කිචෝ තේහවා කියන්නේ මොකද්ද? මූලික සංවාද සහ හෙන්දොන් චිසි කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ක්‍රියා උපදේශ. හරිද? ක්‍රියා උපදේශ. එතකොට මෙතෙක්කල් මේකට ලකුණු 6ක් තමයි දුන්නේ කිචෝ තේහවා එක යටතේ. ඒ කියන්නේ මූලික සංවාදයෙන් යටතේ ප්‍රශ්න දෙකක් මෙතෙක්කල් ඇහුවා. හෙන්දොන් චිසි කියන එක යටතේ මේ ප්‍රශ්න දෙකක් ඇහුවා. සාමාන්‍ය මේ කිචෝ තේහවා කියන්නේ සාමාන්‍ය කට්ටිය දෙනවා උපදේශ. හරිද? එතකොට මේ මූලික ඒ කට්ටිය කියන දේවල් ඔබට තේරෙනවද කියලා තමයි බලන්නේ. ඊට පස්සේ මේ හෙන්දොන් චිසි කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ඔය කියන්නේ ඔරන්සොනන් ඔල්ලිසේයෝ ඉජායේ අන්ඩසේයෝ ඊට පස්සේ යන්සොනන් ඔල්ලිසේයෝ යන්සොනන් නෙරිසේයෝ අන්න ඒ වගේ එකක් තමයි මේ කිචෝ තේහවා නැත්නම් මේ හෙන්දොන් චිසි එක යටතේ මෙතෙක් කල් ඇහුවේ. ඉතින් ඒක කිසිදු වෙනසක් කරලා නැහැ. ඔයාලා පේනවා ඇති ඒ ලකුණු 6 ඒ විදිහටම දෙනවා. මේ පාරත් ඒ කිචෝ තේහවා එකෙන් ප්‍රශ්න දෙකක් අහනවා. හෙන්දොන් චිසි කියන එකෙන් ප්‍රශ්න දෙකක් අහනවා. ඊට පස්සේ අපි බලමු තුන්වෙනියට මොකද්ද තියෙන්නේ කියලා. තුන්වෙනියට තියෙන්නේ මොකද්ද? චගොබ් දෝගු මිත් චිසි සුහෙන් නුන් රියොක් කියලා තියෙනවා. එතකොට මේ චගොබ් දෝගු කියන්නේ ඔබ දන්නවා ඇති ඔබ පාඩම් කරලා තියෙනවා ඇති ඒ තමයි වැඩ මෙවලක්. හරිද? චගොබ් දෝගු කියන්නේ මේ වැඩ කරන්න ගන්න උපකරණ. හරි? ඊට පස්සේ සහ අනිත් එක තමයි උපදේශ අනුගමනය කිරීමේ හැකියාව. චිසි සුහෙන් නුන් රියොක් කියන්නේ. එතකොට මේ යටතේ මෙතෙක් කල් පැවතුනේ මොකද්ද? චගොබ් දෝගු එක යටතේ ප්‍රශ්න 3ක් අහනවා. ඒ කියන්නේ වැඩ කිරීමේ උපකරණ පිළිබඳව. ඒ කියන්නේ චොංගි ඩ්‍රිල්, පෙන්චි, නිපෝ, තරයිබෝ අන්න ඒ වගේ ප්‍රශ්න. ඒ කියන්නේ පින්තූර දීලා ඒ ප්‍රශ්න අහන සිද්ධියක් තිබ්බා. ඒ වගේ 3ක් ඇහුවා. ඒකට ලකුණු 3ක් මෙතෙක් කල් දුන්නා. ඊට පස්සේ චගොබ් චීසි කියන්නේ වැඩ උපදේශ. හරිද? මේ වැඩ උපදේශ අනුගමනය කිරීමේ හැකියාව පිළිබඳව ප්‍රශ්න 3ක් අහලා ඒකට ලකුණු 6ක් මෙතෙක් කල් දුන්නා. ඒක මේ කටිය මේ විදිහට වෙනස් කරලා තිනවා. ඒ කොහොමද වෙනස් කරලා තින්නේ? චගොබ් දෝගු කියන එක ලෙසම තියෙනවා. නමුත් කලින් ඇහුවේ ප්‍රශ්න 3යි. මේ පාර ප්‍රශ්න 5ක් අහනවා. ඒකින්ද ඔබ අනිවාර්යයෙන්ම මේ 2026 දාලා තියෙන PDF එක අනුව අලුතෙන් මේ කට්ටිය තව ටූල් හරිද පින්තූර දාලා තිනවා. ඒ පින්තූරයි පරණ පින්තූරයි ඔබ අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. ඒ වගේම 5ක් අහනවා. ඒකට ලකුණු ඔන්න 5ක් දෙනවා. ඊට පස්සේ චගොබ් චීසි කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මම හිතන විදිහට මේකත් අලුතෙන් තමයි මේ කට්ටිය දාලා තින්නේ. එකෙන් 5ක් අහනවා. ලකුණු ඒ 5ට 15ක් ඔන්න දෙනවා. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 3 ගානේ හම්බ වෙයි. හරිද? ඒකින්ද ඔබ අනිවාර්යයෙන්ම මේ කියන චගොබ් දෝගු බලාගෙන යද්දිම සමහර විට අර මම දැක්කා මියොන් ජොබ් එක සම්බන්ධයෙන් කට්ටිය දාලා තියෙන ඒ පැහැදිලි කරන ඒ වීඩියෝ එකේදීත් ඒ කට්ටිය දාලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔබට දෙයි පින්තූරයක් පෙන්චි එක. හරි ඒ කියන්නේ අඬුවක පින්තූරයක් දීලා මේකෙන් මොකද්ද කරන්නේ? ඒක කල්ල පෙන්වන්න කියලා ඔබට කියන්න පුළුවන්. එතකොට එතන මොකක් හරි තියෙන්න පුළුවන්. ඔයාලා එතකොට මේ පෙන්චි එකෙන් ඒ දෙයක් කරලා පෙන්වන්න වෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඔයාලට චුල්ජා පින්තූරයක් පෙන්වලා මේක චුල්ජා එකෙන් මොකද්ද කරන්නේ? එතකොට නැත්නම් ඒ කටිය දෙයි දිගක් හරිද සෙන්ටිමීටර් 10ක දිගම් මැනලා පෙන්වන්න කියලා. අන්න ඒ වගේ දෙයක් සමහර විට මේ යටතේ ඔබට දෙන්න පුළුවන්. කොහොම හරි ඒකෙන් ප්‍රශ්න 5ක් ඔන්න අහනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා 4 වෙනට NCS චගොබ් කිචොන් නුන් රියොක් කියලා තියෙනවා. ඒ සාමාන්‍ය NCS කියන්නේ කොරියාවේ තියෙන
ප්‍රමිතියක්. ඒතකොට මේ NCS එකට අනුකූලව තමයි යම්කිසි කෙනෙක් කොරියාවේ තියෙන ඒ කම්පැනි වලට බඳවා ගන්නවා නම් මේ ප්‍රමිතීන්ට අනුකූලව තමයි ඒ කට්ටිය බඳවා ගන්න. ඒතකොට මේ NCS එක හරහා ඔයාලට පේනවා මෙතෙක් කල් ප්‍රශ්න දෙකක් ඇහුවා. ඒ ප්‍රශ්න දෙකට ලකුණු 6ක් දුන්නා. එතකොට මේ කට්ටිය ඒක මේ වෙනකොට වෙනස් කරලා නැහැ. ඔබට පේනවා ඇති ප්‍රශ්න NCS එකෙන් ප්‍රශ්න දෙකක් මේ කට්ටිය අහනවා. ඒකට ලකුණු 6ක් දෙනවා. එතකොට මේ NCS ප්‍රමිතිය කියන්නේ සාමාන්‍යයෙන් මේකට කියන්නේ ඔබට ඔබ තෝරගත්ත ශේෂ්ත්‍රයට අදාළව මොකක් හරි අධ්‍යාපනය සම්බන්ධයෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට ඔබට වැඩකිරීමේ පළපුරුද්ද පිළිබඳව අත්දැකීමක් තියෙනවද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි මේ NCS මේ චිල්මුන් එක යටතේ. ඒ කියන්නේ ප්‍රශ්න දෙක යටතේ බොහෝ දුරට අහන්න නියමිතව තිබෙන්නේ. ඊට පස්සේ අන්තිමේට තියෙනවා මොකද්ද? අන්ජොන් ඉන්සික් කියලා තියෙනවා. අන්ජොන් ඉන්සික් කියන්නේ මොකද්ද? ආරක්ෂාව පිළිබඳව දැනුවත් භාවය. කියන්නේ ආරක්ෂාව පිළිබඳව ඔබ දැනුවත්ද කියන එක තමයි මේ යටතේ පරීක්ෂා කරලා බලන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතෙක් කල් ලකුණු 6ක් මේකට දුන්නා. ඒ කියන්නේ පික්ටෝ හරිද? පික්ටෝග්‍රෑම් කියලා තියෙනවා. ඒක යුග්ගය කියලා තමයි තියෙන්නේ. මේ පික්ටෝග්‍රෑම් කියන්නේ මොකද්ද? පින්තූර හරිද? රූප සටහන් 6ක් පෙන්නලා මේක මොකද්ද ඔන්න වගේ නැත්නම් මේකෙන් වෙන කාර්යභාරය මොකද්ද කියලා ඔබෙන් අහන්න පුළුවන්. මෙතෙක් කල් එහෙම තමයි කරේ. ඒකට ලකුණු 6ක් දුන්නා. ඒක මේ කට්ටිය මේ වෙනකොට වෙනස් කරලා තියෙනවා. අර පික්ටෝග්‍රෑම් කියන එක රූප සටහන් 6 පෙන්නලා ලකුණු 6 දෙන එක ඒ විදිහටම තියෙනවා. හරිද? මේ කලිනුත් තිබ්බා. එතකොට මේක ඔබ අනිවාර්යෙන්ම දැන් මෙතන තියෙන්නේ මොකද්ද? අන්ජොන් ඉන්සික් කියලා යටතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අන්ජොන් ඉන්සික් පික්ටෝග්‍රෑම්. ඒ කියන්නේ මේ ආරක්ෂාව පිළිබඳව තියෙන යම්කිසි රූප සටහන් පිළිබඳව තමයි අහනවා කියලා තියෙන්නේ. ඉතින් ඔබට මතක ඇති දැන් ඔබ EPS topic exam එක කරද්දී අපිට දීලා තිබ්බ අච්චු පොත් දෙකක්. ඒකේ දෙවනි අච්චු පොතේ අන්තිම පාඩම් හරිය තියෙනවා ඔය සේෆ්ටිය පිළිබඳව තියෙන ඒක නේද රූප සටහන් තියෙනවා. ඒතකොට මේ රූප සටහන් ආශ්‍රයෙන් ඔබගෙන් රූප සටහන් 6ක් විතර අහන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒකින්ද ඔබ අනිවාර්යයෙන්ම මේ රූප සටහන් පිළිබඳව දැනුවත් වෙලා යන්න ඕනේ. රූප සටහනක් එයාලා පෙන්නලා මේ මොකද්ද කියලා අහන්න පුළුවන්. නැත්නම් ඒ කට්ටිය තුරිප් මුන් නැත්නම් පිසංගු කියලා කියන්න පුළුවන් ඔබට මේ පින්තූරය තෝරලා පෙන්වන්න තියෙයි. එතකොට අන්න ඒ දෙයක් තමයි එතෙන්දී සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අන්තිමේට තියෙන ඕන්න අන්ජොන් සිම්චන් චිල්මුන් තූගේ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැඹුරින් අහනවා. අර ගැඹුරින් ප්‍රශ්න දෙකක් අහනවා කියලා තමයි මෙතෙන්දී සඳහන් කරලා තියෙන්නේ. පේනවා ඇති අන්ජොන් සිම්චන් චිල්මුන් තූගේ කියලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්න දෙකට ලකුණු 10ක් දෙනවා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්න දෙකට තමයි ප්‍රශ්න දෙකක් වුණාට ලකුණු 10ක් ඔන්න දෙනවා. එතකොට ඒක ටිකක් බැරෑරුම් කරලා අහනවා. ඒ කියන්නේ අර සාමාන්‍ය කම්පැනි ගිනි ගත්තොත් ඔබ මොකද කරන්නේ? හරිද? අන්න ඒ වගේ. ඊට පස්සේ මේ මොකක් හරි චුරිප් කම්ජි ඒ කියන්නේ ඇතුල් වීම තහනම් කියන තැනකට ඇයි ඔබ නොයා යුත්තේ? අන්න ඒ වගේ ටිකක් ගැඹුරින් ඔන්න ප්‍රශ්න අහන්න මේ කට්ටිය මේ වෙනකොට සූදානමින් ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔබලා පේනවා ඇති මෙතෙන් පැවති ස්කිල් ටෙස්ට් එක වෙනස් වෙලා තියෙන්නේ. ලකුණු මට්ටම් එහෙ වෙලා සමහරවට අඩු කරලා තියෙනවා, සමහරවට වැඩි කරලා තියෙනවා. ඉතින් මියන් ජොබ් එක කියන්නේ සම්මුඛ පරීක්ෂණය ඔබට පේනවා කලින් තිබ්බේ ලකුණු 30න් තමයි දුන්නේ. නමුත් මේ පාර එක ටිකක් වැඩි දියුණු කරලා ප්‍රශ්න ප්‍රමාණය තව ටිකක් වැඩි කරලා ලකුණු 50න් ඔන්න දෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මෙන්න මේ යටින් තියෙන ගණන් එච්චරම වැදගත් වෙන්නේ නැහැ. මොකද්ද? මියන් ජොබ් චුයෝ පියොන්ගොන් නියොන් නේයොන් කියලා තියෙනවා. ඒක එච්චරම ඉතින් වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඔබට දැන් හොඳ අවබෝධයක් ඇති ඔන්න ස්කිල් ටෙස්ට් එක ඔන්න ওই විදිහට තමයි ටිකක් ඇඩ්වාන්ස් කරලා තියෙනවා. හරි කලින් තිබ්බ ස්කිල් ටෙස්ට් එක නෙවෙයි. ඒකේ තියෙන කරුණුත් ඒ විදිහටම තියෙනවා. තව ඒ දේවලුත් ඒ විදිහට තියෙද්දි තව අලුතෙන් ඔන්න දේවල් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ රතු පාටෙන් තියෙන්නේ ඒ අලුතෙන්ම ඇඩ් කරපු දේවල් තමයි. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙනවා මේ වෙනකොට අර මේ කට්ටිය දාලා තියෙනවා PDF එකක්. හරිද? එතකොට මේ PDF එක කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙනවා. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරන විදිහ මම ඔයාලට පෙන්නන්නම්. මේක මම පොඩ්ඩක් zoom out කරගන්නවා. එතකොට ලේසි. එතකොට මෙන්න මෙතනට මම එන link එක පල්ලා මේ පළවෙනි comment එකේ pin කරලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මේක තමයි PDF එක. අද මෙන්න මේ PDF එක මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලා පේනවා මෙන්න මෙතනින් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. හරි මම ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මම මේක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. මම ඔබට පෙන්නන්න මේ PDF එකේ තියෙන දේවල්. මෙන්න මේක තමයි PDF එක. හරිද? ඔන්න ඔය PDF එක ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ PDF එකේ ඔයාලා පේනවා මෙන්න මේ විදිහට new work tool කියලා තියෙනවා. මේ තියෙන්නේ
SynQ චගොබ් දෝගු කියලා තියෙනවා. එතකොට මැනුෆැක්චරින් ඊට පස්සේ කුෂ්කර්මාන්තය සහ දීවරංශයට සම්බන්ධව අලුතෙන් මේ කටිය වර්ක් ටූල් මෙතන දීලා තියෙනවා. ඉතින් මේ වර්ක් ටූල් ටික තමයි ඔබට අර මම කිව්ව විදිහට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරලා මේ PDF එක බලන්න තියෙන්නේ. එතකොට ඔයාලා පේනවා මෙන්න මේ විදිහට මැනුෆැක්චරින් අංශයට සම්බන්ධ අලුතෙන් වර්ක් ටූල් දීලා තියෙනවා. මෙන්න මේ රූපේ පෙන්නලා මේ මොකද්ද කියලා අහන්න පුළුවන්. ග්‍රයින්ඩර් එක පෙන්නලා මේක මොකද්ද කියලා අහන්න පුළුවන්. නැත්නම් ඒ කටිය කටින් කියලා කියයි ග්‍රයින්ඩෝ කියලා අපි රූපේ පෙන්වන්න තියෙනවා. සමහර විට මේ ග්‍රයින්ඩර් එකේ මොකද්ද කරන්නේ? හරිද? ග්‍රයින්ඩර් එකෙන් මොකද්ද කරන්නේ කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ සිද්ධියක් තියෙනවා මේ අලුත් ස්කිල් ටෙස්ට් එකේදී. මෙන්න මේ රූප සටහන් අනිවාර්යයෙන්ම ඔබේ කර්මාන්ත ශේෂ්ත්‍රය අනුව අනිවාර්යයෙන්ම බලා ගන්න මේක ඩවුන්ලෝඩ් කරලා. ඉතින් මේ දීවරාංශයට සම්බන්ධ දේවල් තියෙනවා. ඉතින් දීවරාංශයට සම්බන්ධ මේ අලුත් රූප රාමුත් ඔබ අනිවාර්යයෙන්ම බලා ගන්න. පරණ රූප රාමු පිළිබඳවත් මම වීඩියෝ එකක් දාලා තිනවා. මම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ ඒකේ ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් කෙනෙක්ට මේ රූප රාමු පිළිබඳව දැනගන්න ඕන නම් ඒ වීඩියෝ එක හරහා අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ මම ඒකේ ලින්ක් එක දාලා තියන්නම්. මෙහෙම පල්ලෙහාට යද්දී ඔබට පේනවා ඇති මෙන්න මේ විදිහේ ප්‍රශ්න තියෙනවා. ඒ අලුත් PDF එකේ. ඒතකොට මේ වගේ මේ ප්‍රධාන ප්‍රශ්න 30ක් හරිද? මම බැලුවා පිටු 40 ගණක් විතර තියෙනවා මේකේ. මේ ප්‍රධාන ප්‍රශ්න 30ක් විතර තියෙනවා. මේ ප්‍රධාන ප්‍රශ්න 30 යටතේ තව මෙන්න මේ විදිහට අනු ප්‍රශ්න 4ක් 5ක් ඔන්න ඔය විදිහට සෙට් වෙලා තියෙනවා. අපි ටෝටල් එක බැලුවොත් එම ප්‍රධාන ප්‍රශ්න 30යි. එතකොට ඒකේ අනු ප්‍රශ්න සාමාන්‍යයෙන් 4ක් 5ක් වගේ තියෙනවා. එතකොට ප්‍රශ්න 100 ගණක් විතර සෙට් වෙනවා. මේ කට්ටිය ප්‍රශ්න අහලක් තියෙනවා මේ ඕහෝ ගුගා මෝසිංගායෝ. ඒ කියන්නේ මේ ඕහෝගු කියන්නේ මොකද්ද කියලා. එතකොට ඒකට සම්බන්ධ උත්තරෙත් මේ කට්ටිය මෙන්න මේ විදිහට දාලා තිනවා. මේ ඕහෝගුණන් කියලා ඔන්න ඒකට සම්බන්ධ උත්තරේ දීලා තිනවා. එතකොට දෙවෙනි ප්‍රශ්නේ මේක. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේ විදිහට මේ හැම එකේම දීලා තිනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේක මෙන්න මේ කියන ප්‍රශ්න ටික අපි බලා ගන්න වෙනවා. ඔයාලා පේනවා මේ ලේසි වෙන්නේ නැහැ. ඉතින් හරිද? මේ පස්වෙනි ප්‍රශ්නය ප්‍රධාන ප්‍රශ්නයට තියෙනවා ආහක් මුල්චිල්. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය. ඒතකොට මේ වාහක මුල්චිරි මෝසිංගායෝ. වාහක ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය කියන්නේ මොනවද? හරිද? ඒතකොට ඔය වගේ ගොඩාක් තියෙනවා මේ ආහක් වාහක මුල්චිරිල් සායොන් හනන් චගෝප් චොනේනන් ඔතොන් පෝහොගුරල් චුම්බි හේයා හනායෝ. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට පෙර ඔබ මොන වගේ පෝහොගු ඒ කියන්නේ ආරක්ෂිත උපකරණද ඔබ සූදානම් කරගත යුතු වන්නේ. ඉතින් ඒකට සම්බන්ධ ප්‍රශ්නෙත් තියෙනවා. ඒකට සම්බන්ධ උත්තරෙත් ඔය වගේ තියෙනවා. මේ තියෙන ඒකට සම්බන්ධ උත්තරේ. ඉතින් ඒ වගේ ගොඩාක් මේ වගේ මේ පල්ලෙහාට යද්දි මේ පිටු ගාණක් තියෙනවා. හරිද? ඉතින් මටත් හිතා ගන්න බෑ මේක කොහොමද ඔච්චර ගොඩක් මේ මතක තියාගන්න කියලා. ඔබට කරන්න තියෙන්නේ සාමාන්‍ය මේ ටික කියවගෙන දැන් හාජකා මෝසිංගායෝ. මේ හාජ කියන්නේ මොකද්ද? ගිනි ගන්න එක. හරිද? ගිනි ගන්න එක කියන්නේ මොකද්ද? එතකොට ඔබ උත්තරයක් දෙන්න දැනගන්න වෙනවා. හරි? එතකොට මෙතන මේ කටිය අහලා තිනවා පුරි නසුල් තේනන්. හරි ඔත්තෝකේ හේයා හනායෝ. කියන්නේ ගිනි ගන්න විට ඔබ මොකද්ද කරන්නේ? එතකොට ඔබ මෙන්න මේ තියෙන උත්තරේ එකට මෙන්න මේ උත්තරේ ඔබ මතක තියාගන්න ඕනේ. හරිද? මතක තියාගන්න ඕනේ කියන්නේ මෙච්චර ගොඩක් ඇත්තටම මතක තියාගන්න බැරි වෙනවා. හරිද? මොකද කියනවා මේ පේනවනේ උත්තරවල තියෙන දිග. ඉතින් ඔබ ෂෝට් ඇන්ඩ් ස්වීට් ක්‍රමයට හරි මේ ප්‍රශ්න ටික යම් කිසි විදිහකට ඔළුවට දාගෙන ඒකට සම්බන්ධ උත්තරෙත් ඔබ අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න ඕනේ. මොකද කියනවා නම් මේ මියන් ජොබ් එකේදී සම්මුඛ පරීක්ෂණයේදී කොතනින් ප්‍රශ්න අහලා කොතනින් උත්තර ඔයාලට දෙන්න වෙයිද කියන එක කියන්න ඇත්තටම දන්නේ නැහැ. ඉතින් කෝකටත් මේ ප්‍රශ්න ටික ඔයාලා බලාගෙන යන්න මේ ප්‍රශ්න 30කට යනකම් තියෙනවා. හරි? ලේසි වෙන්නේ නැහැ. ප්‍රශ්න 30ක් තියෙනවා. මේක 29 මෙන්න මෙතනින් ඉවරයි. ඔයාලා පේනවා මේ තමයි 30 වෙනි ප්‍රශ්නය. ඒ යටතේ ප්‍රශ්න තව 4ක් තියෙනවා. සාමාන්‍ය ප්‍රශ්න 100 ගාණක් තියෙනවා. ඒවට සම්බන්ධ උත්තරත් 100 ගාණක් ඔන්න තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් ඔබ අනිවාර්යයෙන්ම බලාගෙන යන එක තමයි වැදගත් වෙන්නේ. හරි එහෙනම් මට ඔබට අන්තිමේට කියන්න තියෙන්නේ තව වනතුරු මේකට අර ක්‍රියාකාරකම් කීපයක් තියෙනවනේ. හරිද? අර කලින් තිබ්බේ අපේ මේ නිෂ්පාදනාංශයට අර වලලු ගහට වලලු දාන්න අර පිංකුරු ගහන්න එහෙම තිබ්බනේ. හරිද? ඉතින් මේ වෙනකොට මේ කට්ටිය එහෙම ඔක්කොම පොදුවේ තමයි දාලා තියෙන්නේ. හරිද? මේක තමයි ඔයාට එන්නේ, මේක තමයි දීවරාංශය තෝරගත්තාට එන්නේ, මේ ටිකම විතරයි නිෂ්පාදනාංශය මේක තෝරගත්තාට එන්නේ කියලා මේ කට්ටිය මේ වෙනකොට දාලා නැහැ. හරිද? ඔක්කොම පොදුවේ තමයි දාලා තියෙන්නේ. ඉතින් මට ඔබට කියන්න තියෙන දේ තමයි මේ EPS topic exam එකේ cut off mark ඉදිරියේදී අනිවාර්යයෙන්ම දායි. ඒක දැම්මට
පස්සේ ස්කිල් ටෙස්ට් එකට යන්න ඉන්න අයටත් උපදෙස් පත්‍රිකාවක් අනිවාර්යෙන්ම මේ HRD ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නීතිකාංශයෙන් අනිවාර්යෙන්ම පළ කරනවා. ඉතින් ගිය වසරවල් වල එහෙම තමයි. ඒකට මේ පළ කරන ඒ උපදෙස් පත්‍රිකාවල තියෙන විදිහට තමයි අපි කටයුතු කරන්න ඕනේ. සමහර විට ඒ උපදෙස් පත්‍රිකාවල දායි ඔබ මේ විදිහට තමයි මේ ක්‍රියාකාරකම් තමයි ඔබ දෙන්නේ. මේ වගේ දෙයක් තමයි ඔබට කරන්න තියෙන්නේ කියලා ඒ වගේ ලස්සනට උපදෙස් පත්‍රිකා දායි. ඒ විදිහට අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම කටයුතු කරමු. ඉතින් ඒව දාන්න මේ EPS topic exam එක, ඒ කියන්නේ 2025 EPS topic exam එකේ cut off mark එක දාන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ procedure එක වෙන්නේ. ඉතින් දැනට ඔබ මේ තියෙන සියලු ක්‍රියාකාරකම් පුරුදු වෙලා සිටීම තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ මියන් ජොබ් එකේදී අහන්න පුළුවන් සෑම ප්‍රශ්නයකටම උත්තර දෙන්න පුළුවන් විදිහට ඔබේ නොලෙජ් එක, ඒ කියන්නේ කොරියානු භාෂාව ඒ කතා කිරීමේ හැකියාව ඔබ වර්ධනය කරගන්න ඕනේ. අර PDF එකේ තියෙන ටිකත් ඉතින් අමාරුයි තමයි. ප්‍රශ්න 100 ගණනක් තියෙනවා. ඒකේ උත්තර බැලුවත් එහෙම ඒත් වාක්‍ය බර ගහනක උත්තරයක් තමයි තියෙන්නේ. ඒක ෂෝට් ඇන්ඩ් ස්වීට් හරි කරලා ඔබ මතක තියාගන්න වෙනවා. නැත්නම් ඉතින් අර ලකුණු ටිකක් අඩු වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මම හිතනවා ඔබ මේ පිළිබඳව ගොඩක් ලොකු තොරතුරු ප්‍රමාණයක් මේ වීඩියෝ එක හරහා දැනගත්ත කියලා. ඉතින් අපි නැවත වතාවක් මේ වගේ කොරියානු එක්සෑම් එක සම්බන්ධ වැදගත් කියන වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. එහෙනම් ඔයාලා සුබ දිනාටම සුබ දවසක්.